නාලපිටිය සිට උලපනේ ගඩොල් බෝක්කුව ගාව ස්ලිප් එක ගිහිල්ලා තියෙන තැන මේක. දැන් ගොඩාක් කට්ටියට නාලපිටිය නුවර යන්න පුළුවන් කියලා කියනවා. ඒ වුණාට පාර තාම හැදුවේ නැහැ. නාලපිටිය ඉඳලා පල්ලේගම වෙනකන් එන්න පුළුවන්. පල්ලේගමෙන් අතන මාර්ගයේ ඉඳලා රේල් පාරට බහින්න ඕනේ. බහලා අර මිනිස්සු මම පෙන්නන්නම් මේ බලහගන්න රේල් පාර දිගේ ඇවිල්ලා මෙතන ගඩොල් බෝක්කුව ළඟ ස්ලිප් ගිය තැන. මේක තමයි ස්ලිප් ගිය තැන. ඒ බලන්න රේල් පාර ඔක්කොම දැන් කැඩිලා තියෙන්නේ. තාම හදනවා. පාර හදන්නේ පාර උඩ හදන්නේ පාර එකිනෙ පත්ති කායින් කරනවා. පාරක් තියෙනවද කියලා දන්නේ නැහැ. පාරක් නැහැ. මිනිස්සු යන්නේ මෙහෙම තමයි. එතන ගඩොල් බෝක්කුවේ ස්ලිප් ගිය තැනින් ඇවිල්ලා මේ නාය ගිල්ල තැනින් මැදින් තමයි මිනිස්සු නැගලා රේල් පාරට යන්න ඕනේ. කවුරුත් වාහනයකවත් එන්න එපා. නාලපිටිය නුවර යන්න. බස් එකේ යන අය මේ වගේ දේවල් බලාපොරොත්තුෙන් එන්න. ඒකෙන් පයින් යන්න තියෙනවා. පයින් යන්න තමයි තියෙන්නේ ගොඩාක්. මෙතන හමුදාවයි නාවික හමුදාව දාලා තියෙනවා. ඒගොල්ලෝ ගොඩාක් මිනිසුන්ට උදව් කරනවා. මේ පැත්තෙන් යන්න. මේ බලන්න රේල් පාර නාය ගිහිල්ලා තියෙන විදිය. රේල් පාරත් එක්ක තමයි ගිහිල්ලා තියෙන්නේ. අපිට පේන්නේ ඇවිල්ලා මෙන්න ගඩොල් බෝක්කුව. මිනිස්සු මේ පැත්තේ ඉඳලා මේ පැත්තට ගඩොල් බෝක්කුවෙන් තමයි යන්නේ. ආම පාර පස් අයින් කරනවා. නාය ගිහිල්ලා තියෙන මේක පාර හදන්න දවස් කීයක් වේද කියලා දන්නේ නැහැ. බලමු. මිනිස්සු යන්නේ. ඉතින් ගිහිල්ලා තියෙන වාහන ටික මිනිස්සු මෙයා නාලපිටිය සිට ගඩොල් බෝක්කුව හරහා යන්නේ ගමන් කරන්නේ බස් එකෙන් මෙහෙම තමයි. රේල් පාරෙන් මෙහෙන් ගිහිල්ලා ගඩොල් බෝක්කුව යටින් ගිහිල්ලා එතන පයන්න මංගුව ගාව වෙනකන් යන්න පුළුවන්. ඇවිදලා එතනින් තමයි බස් එකට යන්න ඕනේ.